සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම නයොමිස් ෆැෂන් YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම ඔයාලව මේ හම්බෙන්න ඉන්නේ හුඟක් දවසකට පස්සේ පහුගිය දවස් ටිකේම මට වීඩියෝ ටිකක් කරගන්න බැරුව ගියා. ඉතින් මම හිතුවා ඔයාලට ටිකක් මහත කෙනෙකුට ටිකක් නෙමෙයි ටිකක් 56 58 වගේ කෙනෙකුට ගවුමක් මහන හැටි කියලා දෙන්න. මොකද ඒ වගේ කෙනෙකුට ඇඳුමක් මහනකොට ප්‍රශ්න එනවා. ඒ කියන්නේ අත් කටවල් හිර වෙනවා, එතකොට පපුවෙන් හිර වෙනවා. ඒ වගේ නොයෙකුත් ප්‍රශ්න එනවා. ඒ නිසා මං හිතුවා මහත කෙනෙකුට කොහොමද ගවුමක් මහන හැටි කියලා දෙන්න. මේ සඳහා මං අරගෙන තියෙනවා 60 පළලින් යාර 3ක්. 60 පළල රෙද්දෙන් යාර 3ක් අරගෙන තියෙනවා. ඉතින් අපි බලමු ඒක මහන්නේ කොහොමද කියලා. මං ඉස්සෙල්ලාම කොලේ කඳන හැටි ඔයාලට කියලා දෙන්නම්. මොකද රෙද්ද ඇඳම පැහැදිලි මදි නිසා. ඉස්සෙල්ලාම පපුමින්ම 58ක් ගත්තා. 58 හතරට බෙදුවම අපිට එනවා 14මාරක්. පපුමින්ම 58 හතරට බෙදලා මේ තමයි අපි මේ ගවුම මහන්නේ. අපි සාමාන්‍යයෙන් ගන්නකොට රෙද්ද ඇඳිනකොට අපි බලවාටි දෙක එකට තියලා නමලානේ මේ ඇඳුමක් කපන්නේ. එතකොට දැන් මට මේ කොලේ පළල මදි නිසා මම නැම්මට ගන්නෙ. දැන් මම ලියපු ඔයාලට පැහැදිලිව පේනවා ඇති. ඒක නැම්ම කියලා හිතාගෙන තමයි දැන් මම මේ අඳින්නේ. රෙද්ද කපනකොට ඔයාලට පැහැදිලි වෙයි. ඒක කොහොමද බ්ලොක් එක තියලා රෙද්ද කපා ගන්න කියලා. අපි උඩින්ම කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා. උරහිස ලකුණු කරන්න. ඊට පස්සේ අපි කෙළවරේ ඉඳලා අඟල් 2මාරක් ලකුණු කරනවා. ආයේ උරහිස දෙකට බෙදලා. උරහිස 15යි නම් දෙකට බෙදුවම 7මාරයි. 7මාර ලකුණු කරලා එතන ඉඳන් පහලට අඟලක් ලකුණු කරනවා. අඟලක් ලකුණු කරලා අපි අර 2මාර ලකුණු කරපු තැන ඉඳලා හැඩ රේඛාවක් එතෙන්ට ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි උරහිස් රේඛාවේ ඉඳලා පහලට අඟල් 5ක් පහත් කරනවා. මගේ කලින් වීඩියෝ ඔයාලා බලලා තියෙනවා නම් ඔයාලා දන්නවා මේ රේඛාවට කියන්නේ ඉදිරිපස හරස් මෙම රේඛාව. ඒක ගන්නේ දෙපැත්තේ කිහිලි කටවල් දෙක අතර දුර අරගෙන දෙකට බෙදලා අපි ඒ රේඛාවේ ලකුණු කරනවා. කිහිලි කටවල් දෙක අතර දුර මැනලා ඒක දෙකෙන් බෙදලා ඒ එන සංඛ්‍යාව අපි ලකුණු කර ගන්නවා. ඊට පස්සේ අපි උරහිස් රේඛාවේ සිට පහළට අපි අත් කට ගැඹුර අපි වෙනදට ගන්නේ උරහිස දෙකට බෙදලානේ. අපිට මහත කෙනෙකුට එහෙම ගන්න බෑ. වෙලක් අය ගන්නවා පපු මිම්මත් බෙදලා ගන්නවා. මම මෙතනදි ගන්නේ උරහිසේ සිට අත්කට යටට දක්වා අපි ටේප් එක තියලා මැන ගන්නවා. මම ඔයාලට ඒක ඇඳලා පැහැදිලි කරලා පෙන්නන්නම්. අපි මෙහෙම හිතමුකෝ ඇඳුමක් කඳ කොටසෙන්නේ. එතකොට මෙන්න මෙතන උරහිසේ සිට අත්කට ඒ කියන්නේ හිරටම නෙමෙයි. ඒ කියන්නේ අත්කට යටටම නෙමෙයි. චුට්ටක් බුරුලට හිටින විදිහට උරහිසේ සිට අත්කට යට කිහිල්ල යට දක්වා උස අපි මැන ගන්නවා. ඒ මැනගත්ත මිම්ම තමයි අපි මෙතන ලකුණු කරලා හරස් රේඛාවක් ඇඳ ගන්නවා. අපි ඔන්න විදිහට හරස් රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ තමයි අපි අර ඉදිරිපස හරස් මිම්ම ලකුණු කරපු රේඛා තැනට මෙහෙම හැඩ රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි මේ මුල්ලේ ඉඳලා අඟල් 3 කාලක්. ඒ කියන්නේ මුල්ලේ ඉඳන් ඉදිරියට අඟල් 3 කාලක් උඩ රේඛාවේ සහ අර මේ හරහට ඇඳගත රේඛාවේ 3 කාල වගේ හිටින විදිහට මෙහෙම අත්කට හැඩ කරලා ඇඳ ගන්න. ඊට පස්සේ අපි ඒ රේඛාවේ පපුමින්ම හතරට බෙදලා එන ගාන ලකුණු කරගන්න. අපි මෙතනදී මැහුම් වාසි එකතු කරගන්නේ රෙද්දේ කපන කොටයි. අපි බ්ලොක් එකේදී එහෙම මේ මැහුම් වාසි එකතු කරන්නේ නැහැ. ඊට පස්සේ අපි උරහිසේ සිට ටේප් එක තියලා ඉන දක්වා උස මැනගෙන එතනත් අපි මේ විදිහට හරහට රේඛාවක් ඇඳ ගන්නවා.
මේ ඇඳුමේ ගොඩාක් හැඩ හිටින්නේ නැහැ. මොකද අපි ඉනට ඉලාස්ටික් නූලෙන් මහනවනේ. එතකොට ඇඟේ ගානට හේතු වෙලා හිටිනවා. ඒ හින්දා අපි මෙතනදී ගොඩක් හැඩ කරන්නේ නැහැ. මොකද මෙයා ගොඩක් මහත කෙනෙක්. එතකොට ගොඩක් ඉන හැඩ වෙන්නේ නැහැ. කෙට්ටු කෙනෙක්ගේ වගේ ඉන හැඩ වෙන්නේ නැහැ. අපි මෙතන ඉන හැඩ කරන්නේ ඉලාස්ටික් නූලෙන්. එතකොට අපි මෙතන උසත් ලකුණු කරගමු. උස 41ක් එනවා. 41ට මම මෙතන මැහුම් වාසි හින්දා තමයි අඟලක් කියලා මම දැම්මේ. මොකද මේ පස්සේදී අපි මැහුම් වාසි එකතු කරගමු. මම මෙතන 41 ගත්තට මම එතනදී අඟලක් එකතු කරා. අඟලක් එකතු කරලා තමයි මම මේ උස ලකුණු කරගත්තේ. ඊට පස්සේ අපි උස ලකුණු කරගෙන එතන ඉඳන් හරහට රේඛාවක් ඇඳ ගන්නවා. අපිට මෙතන සායේ පළල අපිට කැමති ගාණක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි අර ගත්ත පපු මිම්ම වගේ ඒ ගාණටම ගන්නත් පුළුවන්. නැත්නම් චුට්ටක් ෆ්ලෑඩ් එක හිටින්න ගන්නවා නම් අඟල් 17 18 ඒ විදිහට අපිට ගන්නත් පුළුවන්. ටිකක් පල්ලෙහෙන් ෆ්ලෑඩ් එක වගේ හිටින්න කැමති නම් ටිකක් වැඩිපුර ගන්න. එතකොට අපි පපු මිම්මට වඩා අඟල් භාගයක් අඩු කරලා මම මෙතන ලකුණු කරනවා. පපු මිම්ම අපි ලකුණු කරේ 14මාරක්නේ. ඒකෙන් භාගයක් අඩු කරලා 14ක් ලකුණු කරලා තමයි මම මෙතන ඉන මෙහෙම රේඛාවක් ඇඳගත්තේ. අපිට පපු මිම්මම රේඛාව ඇඳත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඉලාස්ටික් එක එනකොට ඒක කොහොමත් ඒ අපේ ඇඟේ ගානට ඒක හැඩ වෙලා හිටින නිසා. ඊට පස්සේ පල්ලෙහා වාටියත් අපිට කැමති ගානට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ එක්ක 17ක් 18ක් ඒ වගේ ගානට ගන්න පුළුවන්. ෆ්ලෑඩ් එක වැඩිපුර ටිකක් ඕන නම් ඒ වැඩිපුර ගන්න. මම මෙතනදී 17ක් වගේ තමා ගත්තේ. ඊට පස්සේ අපි අර ඉන ලකුණු කරපු තැන ඉඳලා අපි ඒ සායේ කොටස හැඩ කරලා මේ විදිහට ටේප් එක තියලා මුලින්ම කඩඉරි ඇඳගෙන පස්සේ අපි කෙලින් ඉරක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි වාටිය රේඛාවේ ඉඳලා අඟලක් උඩට උස්සලා මේ විදිහට පොඩ්ඩක් හැඩ කරගමු. මොකද නැත්තම් පැත්තෙන් සාය එල්ලෙන්න වගේ බලනවා. ඒ නිසා අඟලක් හරි ඔයාලා කැමති නම් අඟල් භාගයක් හරි මෙහෙම හැඩ කරලා ඇඳ ගන්න. ඊට පස්සේ මේ තියෙන ඉන රේඛාව. ඉන රේඛාවේ තමයි ඉලාස්ටික් එක අපි මහන්නේ. එතකොට ඔයාලට කැමති නම් ඉලාස්ටික් එක අඟල් භාගේ අඟල් 3 කාල වගේ මහ ගන්න පුළුවන්. මහතට හිටින්න කැමති නම් ඒ විදිහට මේ මහ ගන්න පුළුවන්. දැන් මම මේ අඳින්නේ කර පළල ලකුණු කරලා මම මෙතන 3මාරක් ගත්තා. මම මෙතන පටියක් මේ අල්ලන්නේ කරට. ඒ හින්දා මම ටිකක් මෙතන ගැඹුරට ටිකක් කැපුවා. කියන්නේ 4මාරක් වගේ. ඔයාලට කැමති නම් ඊට වඩා චුට්ටක් ගැඹුරු කරන්නත් පුළුවන්. ඉස්සරහා එතන ඉඳන් පල්ලෙහාට ඕපන් එකකුත් දාන්න ඕන. මොකද නැත්තම් ඔළුව දාන්න අමාරුයිනේ. මේ අඳින්නේ පිටිපස්ස කර. මුලින්ම ඇඳි ඉදිරිපස කර. මේ තියෙන ඉදිරිපස කර. මම එකම බ්ලොක් එකෙන් තමයි ඉදිරිපස්සයි පිටිපස්සයි අඳින්නේ. මේ අඳින්නේ මම පිටුපස අත්කට. අඟල් භාගයක් විතර යහින් ලකුණු කරලා ඊට පස්සේ මේ විදියට හැඩ කරලා පිටුපස අත්කට ඇඳ ගන්නවා. ඊට පස්සේ මම ඔයාලට කිව්වා මේක ඉනට ඉලාස්ටික් නූලකින් මහනවා කියලා. ඔයාලා කැමති නම් අඟල් භාගේ මේ විදිහට හොඳ පිටපැත්තෙන් රිදි වල අඳින චෝක් එකකින් ලකුණු කරලා ඉරක් ඇඳගෙන ඉරි ඇඳගෙන ඔයාලට පුළුවන් ඒ ඉර දිගේ මහගෙන යන්න පුරුදු නැති කෙනෙක් නම්. එහෙම පුරුදු කෙනෙක් නම් මුලින්ම ඉන දක්වා උස ලකුණු කරලා ඒ ඉර දිගේ මුලින්ම මහගෙන ඊට පස්සේ තමුන්ගේ ඇස් මට්ටමින් මහන්න පුළුවන් කමක් තියනවා නම් එහෙම මහ ගන්නත් පුළුවන්. පුරුදු නැති කෙනෙක් නම් මේ විදිහට අඟල් භාගයක් හරි 3 කාලක් හරි අඟලක් හරි ඔයාලට කැමති නම් ඒ කැමති පරතරයක් හිටින විදිහට තියලා කැමති මහතකට ඒ කියන්නේ ඉන ඉලාස්ටික් එක කැමති පළලකට මේ විදිහට ඉරි ඇඳ ගන්න.
ඉලාස්ටික් එක දෙතුන් පාරක් යන්න කැමති අය එහෙමනම් නැත්තම් මම මෙතන ඉලාස්ටික් එක 7 පාරක් වගේ හිටින්න තමා මම මේ මහගන්නේ. එතකොට හොඳට අර තද වෙලා හිටිනවා ඇඟට. ඊට පස්සේ අපි මේ බ්ලොක් එක කපා ගන්න ඕන. කපා ගන්නේ මුලින්ම පිටුපස පළුවෙන් තමා අපි ඉස්සෙල්ලාම කපා ගන්නෙ. පිටුපස පළුව කපාගෙන ඒක රෙද්ද මත තියලා පිටුපස පළුව කපලා අයින් කරගෙන තමා අපි ඉදිරිපස කොටස් ටික කපාගෙන ඉදිරිපස පළුව තියලා රෙද්දේ කපා ගන්නෙ. දැන් අපි බලමු ගවුමේ අත කපා ගන්න විදිහ. අපි අර කපාගත්ත බ්ලොක් එකේ අපි අත්කට මැනගන්නේ මෙන්න මේ විදිහට උරහිස්සේ සිට අත්කට කෙරවලට මේ විදිහට මැනගන්න. අත්කට වටේට නෙමේ ওই විදිහට මැනගෙන අපි දැන් ඉදිරිපසයි පිටිපසයි මැනගන්න ඕන. ඉදිරිපස ගානට තමා පිටිපස පළුවෙත් එන්නේ පෙලක් වෙලාවට පොඩි වෙනසක් වෙන්න පුළුවන්. දැන් මගේ මේ බ්ලොක් එකේ ඉදිරිපස එන්නේ අඟල් 10යි. ඒ කියන්නේ ඉදිරිපස පළුව සහ පිටුපස පළුව එකතු කරලා ඒකට අඟලක් එකතු කරනවා. ඒ කියන්නේ ඉදිරිපස අඟල් 10යි පිටුපස අඟල් 10යි අඟල් 20යි. ඒකට තව අඟලක් එකතු කරනවා අඟල් 21යි. ඒ 21 දෙකට බෙදනවා. දෙකට බෙදුවම අපිට එනවා 10 මාරක්. ඔයාලට තේරෙන්න ඇති උරහිසේ සිට අත්කට කෙරවල දක්වා අංශයේ පැත්ත දක්වා හරහට තමයි අපි ඒක මැනගන්නේ. ඉදිරිපස පළුවත් පිටිපස පළුවත් ඒ ඉදිරිපස පළුවේ ගානත් පිටිපස පළුවේ ගානත් එකතු කරලා ඒකට අඟලක් එකතු කරලා තමයි අපි මෙන්න මේ රේඛාවේ කියන්නේ උඩ රේඛාවේ සිට මම අර ලකුණු කරපු තැන සිට අඟල් 4මාරක් පහලින් තමයි මම මේ දිගට රේඛාව ඇන්දේ. ඒ රේඛාවේ තමයි අපි ලකුණු කරන්නේ අර අපිට එකතු කරලා ආපු 10 මාර. එතකොට මේ උඩ ලකුණු කරපු තැන ඉඳලා මේ විදියට හරහට රේඛාවක් ඇඳ ගන්නවා. මම ඒ උඩ පහලින් ලකුණු කරේ උඩම මම ලකුණු කරේ නෑ මේ කොලේ පල්ලෙහායින් ලකුණු කරේ. එතකොට අපිට කපා ගන්න ලේසි නිසා මෙහෙම හරහට ඇඳ රේඛාවේ හරි මැද ලකුණු කර ගන්නවා. ආයේ ඒක දෙකට බෙදනවා. ඒ කියන්නේ මේ රේඛාව කොටස් 4කට බෙදන්න ඕන. සමාන කොටස් 4කට බෙදා ගන්නවා ඔය විදිහට. ඊට පස්සේ පළවෙනි රේඛාවේ උඩින් අඟල් භාගයකුත් මැද රේඛාව කැපීලා මේ විදිහට පල්ලෙහාට අඟල් භාගයකුත් යන විදිහට මෙන්න මේ විදිහට අපි හැඩ කරලා ඇඳ ගන්නවා. ඔයාලට තේරෙන්නේ නැති පළවෙනියෙන් ලකුණු කරපු තැන උඩට අඟල් භාගයයි මැද රේඛාව කැපිලා යන විදිහට ඊළඟට ලකුණු කරපු තැන අඟල් භාගයක් පල්ලෙහාට ලකුණු කර. දැන් මං හිතේ මිම්මට තමයි ලකුණු කරේ. ඔයාලා කරනකොට ටේප් එකෙන් මැනලා එහෙම ලකුණු කරන්නේ. ඊට පස්සේ අතේ උස ලකුණු කරලා අපි අර 10 මාර ලකුණු කරවට වඩා අඟල් භාගයක් මෙහාට වෙන්න ලකුණු කර ගන්න ඕන. මම මෙතනදී අඟල් භාගයක් හැඩ කර ගන්නවා. අත ඔය විදිහට. එතකොට ලස්සනට අත එතන හැඩ වෙලා හිටිනවා. ඔයාලට තේරෙන්න ඇති මොකද මේ අත්කට ඒ ගානටම ගත්තේ ඒ අත්කටට ඉලාස්ටික් එකක් එනවා. එතකොට පොඩ්ඩක් රැලි වෙන්න ඕන හින්දා තමයි එතන නැම්මට තමයි අපි රෙද්දි තියලා කපන්නේ. ඔයාලට තේරෙන්න ඇති මෙතන ඉන්නේ 10 මාර මෙතන ඉන්නේ 4 මාර. අපි වෙනත් ඇඳුම් වල නම් අපි ගන්නේ 4ක්. අපි මෙතන මේ ඇඳුම මහත කෙනෙකුට මහනේ හින්දා 4 මාරක් තමයි මම එතන පල්ලෙහාට ලකුණු කරේ. ඊට පස්සේ අපි මේක වටේ කපා ගන්න ඕන. මේ තියෙන්නේ අත. ඔයාලට කැමති උසක් මේකට ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි කපාගත්ත බ්ලොක් එක. දැන් අපි බලමු අපි කපාගත්ත බ්ලොක් එක රෙද්දේ තියලා කපාගන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ බලවාටිය. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ බලවාටිය. අපි සාමාන්‍යයෙන් බලවාටිය පැත්තෙන් දෙකට නමලානේ අපි ගන්නෙ. එතකොට මෙතනදී අපිට හතරට නමලා රෙද්ද ගන්න බෑ. ඒ කියන්නේ බලවාටිය පැත්තෙන් දෙකට නමලා ආයෙ දෙකට නමලා ගන්න බෑ. මේක ගවුම ගොඩක් මහත කෙනෙක්ට නිසා
ඒ නිසා අපි මෙතනදී ඒ බ්ලොක් එකේ ප්‍රමාණයට රෙද්ද දෙකට මම නමා ගත්තා බලවාටිය පැත්තට වෙන්න. ඔයාලට දැන් පේනවා ඇති රෙදි මැහෙන විදිහට තමයි මම ඒක කියලා මේ විදිහට කපා ගන්නෙ. මෙතනදී මම අඟලක් දැන් මම මේක පිටිපස පළුවනේ මුලින්ම කපා ගන්න යන්නේ. මට හිතුණා මේකෙදි අඟලක් ඉස්සුවා නම් හොඳයි කියලා. මම ඒ හින්දා ඒ බ්ලොක් එකට වඩා අඟලක් උඩින් ලකුණු කරලා උරහිස කෙරෝලිනුත් අඟලක් උඩින් ලකුණු කරලා ඒක හැඩ රේඛාවක් ඇඳගෙන ඊට පස්සේ අර තියෙන විදිහටම අපි බ්ලොක් එකේ විදිහටම කපා ගන්න ඕන. ඔයාලට තේරෙනවා ඇති අර මම තිබ්බ බ්ලොක් එකට වඩා අඟලක් උඩින් ඉස්සුවා. උත්සලා හැඩ රේඛාවක් ඇඳගෙන අර මේ කර පළල ලකුණු කරපු තැන ඉඳන් පල්ලෙහාට අඟලක් ලකුණු කරලා අලුත් කරක් ඇඳගත්තා මට හිතුණා එතන අඟලක් ඉස්සුවා නම් හොඳයි කියලා. නැත්තම් අර කර පිටිපස්සටම ගවුමේ පිටිපස්සටම යන්න බලනවා. අඟලක් උස්සලා පිටිපස්සේ පළුව කපා ගත්තම ඒක එහෙම යන්නේ නැහැ. ඒක අර ඇඟටම මේ ඇඳුම හිටිනවා. ඒ නිසා මම පස්සේ හිතුවා අඟලක් උස්සලා ඒක කපා ගන්නවා කියලා. ඒ හින්දා තමයි මම එතනදී අඟලක් උස්සලා ආයේ කර හැඩේ මං කපා ගත්තේ. අනිත් කොටස් මං ඒ විදිහටම කපා ගත්තා. මැහුම් වාසි අඟල් භාගයක් වගේ හිටින විදිහට. ඔයාලට අඟල් භාගයක් මදි නම් අඟලක් එකමාරක් වගේ තියලා කපාගෙන ගොඩාක් මැහුම් වාසි තියන්න එපා. ඒ තිබ්බේ ඉදිරිපස පළුව. පිටිපස පළුව සමා වෙන්න. දැන් අපි කපන්න යන්නේ ඉදිරිපස පළුව. ඉදිරිපස පළුව රෙද්දේ කපන්න ඉස්සෙල්ලා ඉදිරිපස කර ඊට පස්සේ ඉදිරිපස අත්කට ඒ ටික අපි කපාගෙන ඊට පස්සේ තමයි ඉදිරිපස පළුව මම කපා ගත්තේ. ඊට පස්සේ අපි අර කර ගැඹුර ලකුණු කරපු තැන ඉඳන් මම ආයෙ අඟල් 3මාරක් හරි 4ක් හරි පල්ලෙහාට ලකුණු කරනවා. පොඩි ඕපන් එකක් තියන්න. මොකද ඔළුවෙන් දාගන්න ලේසි වෙන්න. දැන් මම මේ කපන්න යන්නේ කපලා ඉතුරු වෙච්ච පැත්තෙන් මම මේ අත කපා ගන්නයි යන්නේ. මේ රෙද්ද මම බලවාටිය පැත්තෙන් දෙකට නමලා ආයෙත් දෙකට නැමුවා. ඒ කියන්නේ මෙතන පොටවල් 4ක් තියෙනවා. ඒ පොටවල් 4ම තියෙන්නේ නැම්මට තියලා මේ විදිහට කොටස කපා ගන්නවා. ඊට පස්සේ මම මෙතන අඟල් භාගයක් වගේ ඔයාලට පේනවා ඇති. භාගයටත් වඩා චුට්ටක් අඩුවෙන් වගේ මම ඒක කපා ගත්තේ ඇඳලා. ඊට පස්සේ මම ඒක මේ විදිහට අත රෙද්දේ තියලා කපාගෙන ඊට පස්සේ අපි ඒක දිග ඇරගමු. දිග ඇරගෙන හොඳ පිට තියලා අපි ඉදිරිපස පළුව අඟල් කාලක් වගේ ගැඹුරකට අඟල් භාගයක් නත් කමන්නේ. මේම හරියට මැද්දෙන් ඔහොම අල්ලගෙන එක පැත්තක් අපි මේ පැත්ත අපි හිතමු මේ පැත්ත ඉදිරිපස පළුවට අල්ලනවා කියලා. ඒකේ අපි අඟල් භාගයක් හරි කාලක් හරි. දැන් ඔයාලා ඉදිරි අත කපන වෙලාවේදී අතේ ගැඹුර භාගයක් කැපුවා නම් කාලක් වගේ කැපුවම ඇති. දැන් මම මෙතනදී භාගයක් කිට්ටු වෙන්න කපනවා. මම මේ විදිහට හැඩ කරලා ඊට පස්සේ එතන පොඩි මාක් එකක් දා ගන්නවා. මේ පැත්ත අපි අල්ලන්නේ ඇඳුමේ ඉදිරිපස පළුවට. අපි දැන් අතත් කපාගෙන ඉවරයි. ඊට පස්සේ අපි කපා ගමු ඉදිරිපස පළුවේ කර. අපි කර සම්පූර්ණටම මේ පේෂන් එක කපා ගන්නෙ නැහැ. මං කොයාලට ඉදිරිපස පොඩි ඕපන් එකක් තියෙනවා කියලා අඟල් 4ක වගේ. ඒ ඕපන් එක මහ ගන්න හින්දා රෙදි කොටසක් අරගෙන මේ විදිහට දෙකට නමාගෙන අපි ඉදිරිපස පළුව ඒකට උඩින් තියලා පොඩි පේෂන් එකක් වගේ කපා ගමු. මේ තියෙන ඉදිරිපස පළුව නැම්මට මේ විදිහට තියලා
අපි සම්පූර්ණ කර හැඩේම කපා ගන්නෙ නෑ මෙතනදී. භාගයක් දුරට විතරයි කපා ගන්නෙ. මේ විදිහට මේ මෙතෙන්ට වෙනකන් වගේ අරගෙන රවුමට අපි ඕපන් එක අඟල් 4ක් ගන්නවා නම් 6ක් වගේ පහලට කැපුවම ඇති. මේ සම්පූර්ණම කර මං කපන්නේ නැහැ. භාගයක් වගේ අරගෙන ඊට පස්සේ අපි ඕපන් එක අඟල් 4ක් ගන්නවා නම් අඟල් 6ක් වගේ පල්ලෙහාට ලකුණු කරලා මේ විදිහට රවුමට කපා ගන්න. අපි දැන් කොටස් ටික කපා ගත්තා. ඊළඟට කපා ගන්න තියෙන්නේ කර වටේට අල්ලන පටියයි. ඒක නම් එච්චර මේ එකක් නැහැ. අපි මේ ටික ඔයාලා මං හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. වීඩියෝ එක දිග වැඩි නිසා මම දෙවෙනි කොටස හැටියට මහන වීඩියෝ එක දාන්න. අපි දෙවෙනි වීඩියෝ එකෙන් හම්බෙමු.